ඌගේ ගෙදර හරිද ඌ මෙතන උට මොට බරු ටික තෝරගන්න. ඔව්. වදිනවා. මුන් දෙන්න තාම නිල්. හරිද? May I have your attention, please? This is Colombo Port, railway station from Colombo Port. Hi guys, දැන් ඉන්නේ කොළඹ කොටුවේ. අපි දැන් යන්නේ බෙලියත්ත පැත්තට. බෙලියත්ත තංගල්ල ඒ සයිඩ් එකට යන්නේ. අපේ සෙට් එකේ භාගයක් ඇවිල්ලා ඉන්නේ. ඉතුරු කට්ටිය තාම ඇවිල්ලා නැහැ. අපි ආපුවාම සෙට් එක ඉතුරු අපි දැන් ගාල්ලේ ඉන්නේ. අපි ගාල්ලට ආව උදේ ඔයාලට ලොකුවට නම් වීඩියෝ ගන්න බැරි වුණා. අපි දැන් ගාල්ලේ ඉන්නේ. දැන් ගාල්ලෙන් මාතරට දැන් එන්ජින් එක මාරු කරනවා ට්‍රේන් එකේ. අනිත් පැත්තට අපිට යන්න දෙන්න අර නුවර ඉඳලා බදුල්ලට යද්දි වගේ දැන් මෙතනින් අපි එන්ජින් එක අනිත් පැත්තට අර දෙන්න අපි ආපු ට්‍රේන් එක. ඉතින් යාළුවනේ අපි අද යන්නේ ගාල්ල ලංකාවේ දකුණු ආසියාවේ ආර්ථික වශයෙන් 4 වෙනි ස්ථානයේ තියෙන නගරය. දැන් අපි ඉන්නේ මේ වෙලාවේ ගාල්ල ස්ටේෂන් එකේ. ගාල්ල කියන්නේ සුනාමියෙන් විශාල ලෙස අගතිරවත්තු නගරයක්. හැබැයි දැන් මේ වෙද්දී දකුණු ආසියාවේ ඒ වගේම දකුණු ආසියාවේ 7 වෙනි ස්ථානය ආසියාවේ 33 වෙනි ස්ථානය දක්වා ආර්ථික දියුණුවක් ලබාගෙන තියෙනවා. ඒත් එක්කම ලංකාවේ 4 වෙනියට විශේෂයෙන්ම විදේශ ආධාර ලබා ගන්න නිත්සලා ආදරේ වස්සනා චන්දවතසේ අපි බෙලියත්තට ආව. දැන් ආයේ ට්‍රේන් එක අපේ සෙට් එක පිටිපස්සෙන් ඉන්නවා. දැන් අපි අපේ යාළුවෙක්ගේ ගෙදර තියෙනවා. එහාට යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. හරියට මොකක් වෙයිද කියලා තාම ෂුවර් නැහැ. එහාට ගිහිල්ලා අපි දවල්ට කෑම කාලා ඊට පස්සේ බලමු හවස මොකක්ද දෙන්නේ කියලා. ඔයාලට පේන ඇති මෙතන ස්ථානික ස්ටේෂන් එක. මේ මුළු ඔක්කොම ස්ටේෂන් එකේ තියෙන්නේ. මං ලංකාවේ දිගම ස්ටේෂන් එක මම හිතන්නේ බෙලියත් වෙන්න ඕනේ. කලින් තිබ්බේ රපුත්තන. දැන් අලුතෙන් මේ ස්ටේෂන් එක හදවපාර දැන් දිගම ස්ටේෂන් එක බෙලියත් වෙන්න ඕනේ. අපේ යාළුවා ඇවිල්ලා ඉන්නවා. අපි එක්කයි යන්න. සේනුර හායි කියන්න. අම්මට. හලෝ. මේ යාළුවා ඇවිල්ලා ඉන්නවා. අපේ ට්‍රැවල් පාර්ට්නර් අපි තාම ඉන්න තැන නමවත් දන්නේ නැහැ. ඔව් තාම ඉන්න තැන නමක්වත් දන්නේ නැහැ. අපි තමයි ඕගනයිසර් දන්නේ. පාර ඉන්න දන්නේ. මේ තමයි ට්‍රිප් එක ඕගනයිසර්. ඒකට ඌ දන්නෙත් නැහැ. ඉන්න අපි දන්නෙත් නැහැ. බලමු මොකක්ද දෙන්නේ. අපි දැන් බෑග් ටික ට්‍රීවිල් එකක් ඇවිල්ලා තියෙනවා. ට්‍රීවිල් එක යවලා අපිට බස් එකේ යන්න හදන්නේ. මෙතනින් අපේ සෙට් දෙකක් යනවා. එක සෙට් එකක් අපිට ට්‍රේන් එකේදී සෙට් වෙච්ච සෙට් එක ඒ කට්ටියට බායි කියන්නවා. මේ සෙට් එක අපිත් එක්කනේ යන්නේ. ඒ කට්ටිය දැන් වෙනම යන්නේ. බෙලියත්ත ප්‍රවාහන සේවය පොඩ්ඩක් වෙනස්. ට්‍රීවිල් එක යන්නේ අපි. නම්බර් ප්ලේට් එක අරගෙන මුලට ගියපන්. අපි යන්නේ අද මේලාගේ ගෙදර. අපේ ගෙදර යන්නේ. මොකද්ද වෙන්නේ? ප්ලෑන් එක මොකක්ද? ප්ලෑන් එක මචං අපි අපේ ගෙදර යනවා. හරිද? ගිහිල්ලා අපි දවල්ට කාලා පොල් චේන්ජ් එකක් දාගන්නවා අපේ ගෙදර. හරිද? ඊට පස්සේ අපි යනවා බෝට්ටුපදි. බෝට්ටු පැදලා එහෙම අපි සෙනුල්ලා ගෙදර ගිහිල්ලා රාත්‍රිය පහන් කරන්න ඕනද දැන් මෙහෙද්දි? ඔව්. මේ හම්බන්තොට දකුණේ ගැම්ම දෙන්න. දකුණේ ගැම්ම දෙන්න ඕනේ. අපි මේ බඩු වගේක් ගන්න පොඩ්ඩක් කඩේකට ආවා. දැන් මේලා ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හවස බෝට්ටු පදින කතාවක් තියෙනවා බලමු. හවස බෝට්ටු පදින්න පුළුවන් වේද කියලා.
A few moments later. ලොකු එක මේකට දාලා මෙතන නෙස්ට් මෝල්ට් එක හරි හරි ඔය ටික ගෙවල් දෙකට බඩු බෙදෙනවා. අනුක් සාධාරණ ලෙස සාධාරණ කොට විදිහට සාධාරණ කොට මේ දෙන එකක්ද මේකත් උන්ගේ හරි මේ අයිස්ක්‍රීම් එක දැන් එන මේකත් එක්ක දැන් මේ ගෙදර මිනිස්සු ඊළඟට යන්නේ මුන්ගේ ගෙදර හරිද ඌ මෙතන උට මොඩ බඩු ටික තෝරගන්න. ඔව් උට මොඩ බඩු ටික තෝරගන්න. මූට යටත් වෙලා උට මොඩ බඩු ටික දෙනවා. මූ සාධාරණ නැහැ. අසාධාරණ කොට සෙල්ලුලා එක දෙන්න දවින මේක ඉවරනකම ගන්න පුළුවන් මේ සිරහනේ දැක්කනේ මොගේ කෝට උපක්‍රම දැන් ගොල්ලෝ සෙට් එක පොඩ්ඩක් අයියක් දාන්න වැවක් තියනවලු මේ හරිය අපි වැව බලන්න යන්න හදන්නේ බලමු මොකක්ද දෙන්නේ කියලා වැවක් තියනවා කියලා කිව්වා මොකක්ද දන්නේ මේ බලමු අපි අර හොගාන කුකුනේ අර ටීට ගාවල නැග්ගේ අඩේ නගින්න පුළුවන් දේවල් අතන වලට පේන ඇති අලි දෙන්නෙක් ඉන්නවා ලොකු අලි දෙන්නෙක් නානවා අලි තුන් දෙනෙක් ඉන්නවා උන්ට හොන්ඩාලා නැහැ අං විතරයි තියෙන්නේ මේ අලි දේව ඔයාලට පේන්නේ නැතුව ඇති දකුණ ඇලි අතන තුන් දෙනෙක් ඉන්නවා නානවා අලි තුන් දෙනෙක් වා අලි තුනක් නානවා ඒ උන්ට හොඩල නෑ මම දැන් මේ කයාකින් වලට හවස 4 වෙද්දී කයාකින් අපි දැන් බෑස්ට් ඉවර ගත්තා. උතර අපිට 4 වෙද්දී කයාකින් යන්න පුළුවන්. කයාකින් වලින් අපි සෙට් කරලා දැන් දවල්ට අපි එයින් කනවා. කාලේලා හවස 4 වෙද්දී අපි කයාකින් යනවා. කයාකින් ගිහලා අපි බලමු මෙතන මොකක්ද වෙන්නේ කියලා. A few moments later. ගයිස් අපි කයාකින් යන්න හදන්නේ අපි අරෝෂලා ගෙදරින් දැන් කෑම කාලා අපි කොහෙද කයාකින් යන්නේ ඉවත් මොකක්ද කියනවා? තංගල් වලට යන්න යන්නේ. අයියාලුවනේ අපි දැන් බීච් එකකට ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න බීච් එක මෙතනලු සෙන්ටර් කියන්න බෑ විස්තරේ. මෙතන තමයි බං උදේට සාමාන්‍යයෙන් මාළු ගන්න මාදලා තින්නේ මෙතන. ඒක සාමාන්‍යයෙන් 20 දින 30 දිනක විතර ඇවිල්ලා පොල්ල සාමාන්‍ය 30ක් විතර උදේට සෙට් වෙලා උන් සමහරට එකාට එක දන්නෙත් නෑ. උදේට ඇවිල්ලා මාදල ඇදලා ෆ්‍රෙෂ් බරු ටික දාන්න මෙතෙන්ට. දන්න උන් මාළු ගන්න එන්නේ මෙතෙන්ට. එළියෙන් ගන්න උන් සෙල් කෙලින්ම යන්නේ දැන් මේ දින විකුණුද ඒවට. ඔයලා මාළු ගන්න එනවා නම් තංගල්ල කෙලින්ම උදේට මෙතෙන්ට එන්න මාදලා දිනවලු උදේට මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට අඩුවට මාළු ගන්න පුළුවන්. අඳුරනේ උන්ට විතරයි. ඔව් අඳුරනේ උන්ට විතරයි තමයි දෙන්නේ. මගේ නම කියන්නේ සෙනුරුගේ නම කියන්නේ නාමල් මහත්තයාට නාමල් මහත්තයා කවුද කියලා තංගල්ලේ අලුත් අපේක්ෂකයා සෙනුරුගේ නම කියපුවා මාළු වෙනවා. මාතල ගිහිල්ලා අදින්න සප් එකක් දුන්නමත් පුළුවන්. මාදල සප් එකක් දුන්නාමත් අවුලක් නැහැ දෙනවලු. යාළුවනේ වල මේ හරිය නම් නාන්න එපා මෝදු නැල්ල හරිම සරයි. යන්න පුළුවන් අපේ ගෙදර අපිට කියලා එව්වේ නාන්න නම් එපා කියලා. 14ක් ආවා 14 ඉන්නද අම්මට සිරි. ඔය සෙට් එක මේ පැත්තේ ඉන්නවා යාළුවනේ. ඕ යාළුවනේ. මූ තමා මේ ට්‍රිප් එකේ ඕගනයිසර්. දැන් අපිට බජට් එක කියලා තිබ්බේ 9000. දැන් ඒක ටික ටික එක්ස්පෑන්ඩ් වෙනවා. දැන් 10000 12000 දැන් අපිට 16000 එහෙම ටික ටික 16ක් නෑ යන්නේ අන්තිමේදී කීයෙන් නතරේද කියලා දන්නේ නැහැ. එහෙම තමයි කියන්නේ. අපි ඉස්සෙල්ලාම ඌගේ 3000න් යනවා කියලා ට්‍රිප් එක. 3000න් ඔව් 3000න් ඔය පටන් ගත්තේ. නෑ ඔව් 3000න් උඹ එක්ස්ප්ලেইন කරලා වෙන්නේ 3000න් මේ ට්‍රිප් එක ගියා කියලා. එක දවසක් ඔව් එක දවසක් බජට් එක කිව්වේ එක දවසක්. හරි නියම. දැන් අන්තිමේ දැන් 10කට විතර ඇවිල්ලා තියෙන්නේ. විශ්ව බයයි නේද? ආ විශ්ව. අනු විශ්වට ජැකට් දෙකක් ඕන? තුනක් දෙන්න. තුනක් ඕන. ඔව් රත් වටේ ගිලනවා අදි ඩේන්ජරස් කියලා කියන්නේ. නාමල් මහත්තයාගේ හයිය පෙන්නනවා. එපා දේශපාලනය අදලා ගන්න. ඌ දේශපාලනේ ගන්න බෑ හරිලා ඉන්න. ඔව් ඒ උඹට ඒක සුදු වෙන්නේ. අපි ජැකට් දාගෙන ඉන්න යාළුවනේ දැන් අපි යන්න හදන්නේ මේ මායි අනුකුයි තමයි පදින්න හිතාගෙන ඉන්නේ බලමු. අපි දෙන්නගේ බරමදියේද දන්නේ නැහැ. මම හොඳ එක්ස්පීරියන්ස් ප්ලේ එකක් එක්ක යන්න හදන්නේ කයාගින් වලට.
මේ තැනගෙන පොඩි විස්තරයක් කරන්න ඕන එතන බං ටැංගෝල් ලගුන් කයක් කියන පොට් එක හරිද? එතන බෝට් එකේ දෙන්නට යන්න පුළුවන්. එක එක ගානේ 500 හරිද? අපි 14ක් ඉන්නවනේ ඒක බෝට් 7ක් ගන්න. මේක යන්නේ මොන මොකේද කියලා කියන්නේ? මේක බං යන්නේ කලපුව. ඒ කියන්නේ ලගුන් එකේ. මේ පැත්ත බීච් එක. මේ පැත්ත කලපුව. කලපුව කියන්නේ මේ තංග. තං කිර මොයෙන් කරන්නේ කලපුව. පේන්නේ නැහැ නේද බොහෙත් තියෙන්නේ. එතනින් යන්න පුළුවන්. කලපොඩ් නමක් තියෙනවද? ටැංගෝල් ලගුන් කියන්නේ මේ ඒ තංගල්ල කලපුව. තංගල්ල කලපුව. අපි එන සෙට් එක. කොල්ලෝ රෙඩි වෙලා ඉවරයි දැන් කොල්ලෝ ටික පිටිපස්සේ එනවා අයියාලුවනේ අපි දැන් කයාකින් පදින්න ඇවිල්ලා ඉන්නේ පිටිපස්සේ අනුක් ඉන්නවා වසත්ලා සෙට් එක ඉස්සරේ යනවා අනුක් තව පදින්න මට තාම එච්චර හුරු නෑ මම එකපාරයි බදලා තියෙන්නේ ඒක නිසා අනුක්ට එක්ස්පීරියන්ස් තියෙනවා වසතුයි සෙනරු ඉස්සරේ යනවා ඒලගාව තමයි මැප් එක තියෙන්නේ ඉස්සරහ කැලෑවක් වගේ තියෙන්නේ මේ මොනවද දන්නේ අපේ ඉතුරු සෙට් එක තාම මග අපේ කට්ටිය තාම පුරුදු වෙනවා අර පැත්ත වලට ඈත පේනවා ඇති මේ කට්ටිය තාම පුරුදු වෙන ගමන් ඉන්නේ කොල්ලෝ ඉන්නවා පිටිපස්සේ අර සෙට් එකක් කැලෑවක් අස්සේ යනවා වලට පේනවාද 20 ඇතුළු මිතුරු කැලෑවක් ඇතුළේ යනවා අපේ CC ජොන්ටි එනවා පිටිපස්සේ බෝට්ටුව වලට පේනවා ඇති වැරදි පාර යන්න හදලා. වැරදි පාරේ උන් දෙන්න යනවා පාරෙන් ගිහලා කිඹුල ඉන්න ජලාශයකට වැටෙනවා. ඔව් මුහුදට වැටිච්චාම කිඹුල් නෙමෙයි කිඹුල කිව්වා විතරයි CC ආයේ ආයේ හරවනවා උන් දෙන්න බය වෙලා වලට පිටිපස්සේ පේනවා ඇති මෙතන අපේ දණු කේනවා මේ තනි බෝට්ටුවක මේ මිනිස්සයාට තනියම බෝට්ටුවක් පදින්න ඕනේ කියලා කපල් හරියන්නේම නැහැ කියලා. ඒ කියන්නේ අපේ සෙට් එකේම එකම එක සිංගල් පර්සන් යා. ඔව් සිංගල් පර්සන් සිංගල් බෝට් එකක් හම්බුනා. එයාට විතරයි කෙල්ලෙක් නැත්තේ. කෙල්ලෙක් නැත්නම් එයාට තනි බෝට්ටුවක් හම්බුනා. එයාට තනි බෝට්ටුවක් ඕනේ කිව්වා. ඕවා කියන්න එපා. හරිම සිංගල් පර්සන් කෙනෙක්. ඒක දාන්න YouTube. ඒ නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන කවුරු හරි ගෑනු ළමෙක් අපි මේ දනුකට පොඩ්ඩක් හරි ඔව් දණුකට මොකක් හරි සපෝට් එකක් දෙන්න මේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ මේ වෙලාවේ රේස් යනවා කට්ටිය ඊපස්සේ ක්‍රීඩකයෝ අපිට පේනවා දෙවන පළවෙනි ස්ථානයේ වසත් සහ සෙනිරු ඉන්නවා දෙවන අවස්ථාවේ CC සහ කවුද අපේ ජොන්ටි ඉන්නවා යාළුවනේ මෙතන ඉස්සරහා බීච් එක තියෙන එතනින් අපිට මේ බෝට්ටු පොඩ්ඩක් නවත්තන්න පුළුවන් අපේ උන් එතන බෝට්ටු නවත්තලා ඔයාලට දුවනවා පේනවා ඇති සමහර විට හරියට පේන්නේ නැතුව ඇති උන් ගහ ගන්නවා එතන යාළුවනේ අපි මේ පොඩ්ඩක් බෝට්ටුව පාක් කරා මේ මෙතන එහා පැත්තේ බීච් එක තියෙන අපි බෝට්ටු ටික මෙතනින් දැම්ම පොඩ්ඩකට අපේ සෙට් එක මේ මෙතන ගිහිල්ලා ඉන්න බීච් එකට මෙතන මේ පොඩි දූපත් කෑල්ලක් අය තියෙනවා එතන ෆොටෝ ගහනවා එතන මාරම ලස්සනයි ඔයාලා වෙනාද අපේ සෙට් එක අතන උඩ ඉන්නේ මේ ඒකට ෆොටෝ ගහනවා ගිහිල්ලා බලමු මේ දැන් අපේ උන් තැන් වල මේ ඉන්නවා බීච් එකේ හැම තැනම දුවනවා දැන් බීච් එකේ මේ ටික අපි විතරම ඉන්නේ නේ කවුරුත් නැහැ ප්‍රයිවට් එකක් මං හිතන්නේ මේ කොටේජ් එකට හරි මොකේට හරි අයිති එකක් වෙන්නද
ගහනවා මෙතන. ගායිස් මං හිතන්නේ ඔයාලට පේන්නේ නැහැ අපිව. අපි ගිහිල්ලා එද්දි පොඩ්ඩක් රෑ වුණා මේ. දැන් අපිට පාරක් පේන්නෙත් නැහැ. දැන් අපි අර ආපු පාරේ අනිත් පැත්තට යන්න ඕනේ. දැන් ටෝච් එකක් ගහගෙන තමයි යන්න වෙන්නේ මේ. මොකක් කරන්නද කියලා මේ මොකුත් පේන්නේ නැහැ. ඔයාලට පේනවා ඇතිනේ පේන්නේ නැහැ. අපි මොකක් හරි ගේමක් ගහලා මේ කොහොම හරි දැන් යන්න ඕනේ මේ අපි පටන් ගත්ත දැන්ට. ගිහිල්ලා අපි එතනින් සෙට් වෙමු. ගායිස් අපි මේ කයාකින් ඉවර කරලා ආවා. මේ අවුලක් පුන්නේ අපි කොහොම හරි පාර හොයාගෙන ආවා. විශ්ව පොඩ්ඩක් කරලා බෝට්ටුවේ. ඇත්තටම මේ එතන සුපිරි ප්ලේස් එක සුපිරි අනික ඔව් අනික ඒ ගානට මාර මේ මොකද්ද දැන් ප්ලේස් එකේ නම ගියා පොඩ්ඩක් මෙන්ෂන් කරන්න. ටැංගෝල් ලැගුම් කය. ඔයලත් තාවත් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. ඔව් ඇත්තට මේ ගානට මාරම වටිනවා. පොඩි ගානකේ රුපියල් කෙනෙක්ට එකේ මං හිතා රුපියල් 500ක් වගේ ගියේ ඒ ගානට මාරම වටිනවා. ගයිස් අපි සෙරුලා ගෙදරට දැන් ඇවිල්ලා ඉන්නේ. මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. මොකද බ්ලොග් එක ගොඩක් දිග වෙනවා මේ ඊළඟ දවස්වල ඒවත් මේකට දැම්මොත්. ඒක නිසා මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. තාම ට්‍රිප් එක ඉවර නෑ. හෙටයි අනිද්දා තව දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකේ බ්ලොග් එක වෙනම වීඩියෝ එකකින් අපි අරන් එන්න. මෙතනින් මෙහෙනම් මේ බ්ලොග් එක ඉවරයි. channel එක subscribe කරන්න. ආයෙ සෙට්. bye.